තම වර්ගයා වෙනුවෙන් මිනිසා සමග හුදකලා සන්නකට යොමුව ජීවිතයෙන් වන්දිගේ වූ හස්තියෙකු පිළිබඳ ඇබිලිපිටියේ පනාපුර ප්‍රදේශයෙන් වාර්තා වූයේ 1950 වර්ෂයේදී. අදින් වසර 61කට පමණ පෙර සිදු වූ එම සිද්ධියේ මතකයේ අවදි කරන්නන් අදත් පනාපුර හා තදාසන්න ප්‍රදේශවලදී විගවනවා. ඒ මතකයේ ඔස්සේ නිවුස් ෆස්ට් පනාපුරේ ඇත්ගාලේ අතීත හා වර්තමාන තත්ත්වය ගැන සොයා බැලීමක් කළා. පනාමුරේ ඇත්වාජා ජාතිය වෙනුවෙන් ජීවිත පිදුවේ පනාමුරේ ඇත්වාජා. ප්‍රබල ප්‍රාදේශීය නායකයෙකු වූ මඩුවන්විල රටේ මහත්තයා නොහොත් මඩුවන්විල මහදිසාවේ සතු වූ අක්කර 54000ක් වූ මඩුවන්විල නින්දගමේ ක්‍රියාත්මක වූ පනාමුර ඇත්ගාල යටත් විජිත පාලන සමයේ දෙස් විදෙස් ප්‍රසිද්ධියට පත් වූවක්. එම වකවානුවේ මෙරට අලි ඇතුන් වෙනදාම ජයටම වූ අතර එමගින් ඇත්ගාල් කර වූ ප්‍රබලයින් අධික ලාභයක්ද ඉපයුවා. මඩුවන්විල රටේ මහත්තයාගෙන් පසුව එම නින්දගමේ හිමිකාරීත්වය මෙරට ප්‍රථම කතානායක දුරේ හෙබ වූ සර් ෆ්‍රැන්සිස් මොලමුරේ මහතා සතු වුණා. පනාමුරේ අලිගාලට කෑම ගෙනියන්නේ මගේ බාර ස්ටෝර් කීපර් මම අලි ආවම අර ගාලට ඇතුල් වෙනකොට දොර කඩුල්ල වහන්න ඉන්නේ අපේ පියා තමයි වැඩි කරමු. මේ අනිත් කටියට වැඩි. පනාමුරේ ඇත්ගාලට ඉවර කොටු කළ අලි ගණන 17ක්. ඔවුන් ගස්බැමීම කරන අවස්ථාවේදී ඒ අතර සිටි එක් අලියෙකු වල් අලි ගස්බැදීමේ නිරතව සිටි හීලෑ අලින් හා ගාලේ සේවකයින් සමග සටනට එළඹීමේ සිද්ධිය එවක කාගේත් කතා බහට ලක් වුණා. මේ සිදුවීම දිනපතා පුවත්පත්වලට හොඳ ප්‍රවෘත්තියක්. යාළුවන්ට බෑ කොහොමදවත් දැන් ඉතින් දුවයි දිනවා. පස්සේ තිබ්බා වෛරොක් කන්දිය ඇද්දාම මේ මුදුනේ පොත්ත සම්පූර්ණ ගලවලා දානවා කියලා. වලදියයි. පස්සේ අලිය පිස්සු වැටුණා. පිස්සු වෙනවා කියන්නේ ඉතින් මේ අලියට සිහියක් ඇත්තෙම නෑ. පස්සේ මොනවුරුන් නැහැ කිව්වා ඒවන වෙඩි තියන්න කියලා. එක් වෙඩි උණ්ඩයකින් හස්තියා බිම හෙලීම ෆ්‍රැන්සිස් මොලමුරේගේ කොන්දේසියක්. ඒ අනුව ක්‍රියාත්මක වූ නාවික හමුදාවේ කොමදෝරු සෑම් කදිරගම මහතා එක් වෙඩි උණ්ඩයකින් පනාමුරේ හස්තියා නිසල කළා. ඒ 1950 වසරේ අගෝස්තු මාස 9 වැනිදායි. මෙම සිද්ධිය ඇසින් දුටු එවක ආණ්ඩුකාර සුල්බරිසාමි මෙරට අලි ගාල් කිරීම හා වෙනත් ක්‍රම මගින් අලි ඇල්ලීම තහනම් කරමින් නීති පැනවුවා. පනාමුරේ අද තත්වය හිත බලාපොරොත්තු වන්න. එක්දාස් 1950 වසරේ මෙරට වඩාත් අවධානයට ලක් වූ පනාමුරේ හස්තියා පිළිබඳව ඊයේ විමසා බැලුවා. අද පනාමුරේ ඇත්ගාලේ වර්තමාන තත්ත්වය. පනාමුරේ ඇත්ගාල වැසී ගොස් 61 වසරකට පසු මේ භූමියට පැමිණෙන්නෙකුට දැක ගැනීමට ඉතිරිව ඇත්තේ පැරණි ගාල් වැටෙහි එක් කණුවක් පමණයි. එහෙත් මේ ආශ්‍රිතව පිහිටි ඓතිහාසික දියබුබුල තවමත් සක්‍රියව පවතිනවා. මේ සියල්ල අභාවයට යමින් තිබියදී රටටම ආදර්ශමත් සිදුවීමක් ඒ ආශ්‍රිතව අපිට දැක ගන්නට ලැබුණා. ඒ නිම ඓතිහාසික පනාමුර ඇත්ගාල සංරක්ෂණය කිරීම, සිද්ධියට අදාළ උපකරණ හා මෙවලම් තැන්පත් කිරීමට කෞතුකාගාරයක් ඉදි කිරීම හා පනාමුර හස්තියාගේ ජීවමාන ප්‍රමාණය පිළිරුවක් ඉදි කිරීමයි. ඊට දායක වී ඇත්තේ ඓතිහාසික පනාමුර හස්ති රාජ පදනමයි. 1950 ඇත්ගාලේ තිබිච්ච වැට, ඒ කියන්නේ විශාල කොටන් දාලා ඒ වැටේ මීටර් 200 පමණ ප්‍රමාණයක් සීවරණයක් විදිහට අපි එතන ස්ථාන ඉදි කිරීමට කටයුතු කිරීමට නියමිතයි. මෙම සියලුම කටයුතු ලබන ජූලි මාසයේදී පමණ අපි අවසන් කරලා පනාමුර හස්ති රාජා මියගොස් 62 වෙනි අනුස්මරණ දිනය වන 2012 අගෝස්තු මාස 9 වෙනිදා මේ විවෘත කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ සියල්ල ජනතා අයිතියට පත් කිරීමත් සමග පනාමුර හස්තියා වෙනුවෙන් නාද කාව්‍යයක් නිර්මාණය කිරීමටත් සූදානම් වෙනවා. පනාමුර මේ හස්ති රාජාගේ සිද්ධිය තමත් අපි කුඩා කාලේ ඉඳන් අපිට කම්පැනි සිද්ධියක්. මට මේ හස්සේ නාද කාව්‍යයක් කරන්න ඕනේ කියන එක මගේ සිතට ආවා. ඒක මේ පදනමෙත් මට ආරාධනය ලැබුණා. මම බලාපොරොත්තු වෙනවා මේක උපරිම මට්ටමේ ඒක මගේ නිර්මාණ ජීවිතය තුළ සහ මේ රටට
අපිට උගන්වපු ගුරුවරුන්ට ඒ උපහාරයක් වශයෙන් මේ නිර්මාණය කරන්න එතුනි පනාමු